අතීතයේ හෙළයන් විශ්වයත් සමග ගනුදෙනු සිදු කරන ලද සක්වල චක්‍රය ස්ටාර්ගේට් පිළිබඳව හා ඒ පිළිබඳව දැනට ඉදිරිපත් කරන ලද මත පිළිබඳව මෙම වීඩියෝවෙන් සොයා බලනු ලබනවා. තරුදොරටුව හෙවත් සක්වල චක්‍රයේ ආරම්භය පුලස්ත්‍ය ඍෂිතුමාගේ කාලය දක්වා විහිද යනවා. පුලස්ත්‍ය ඍෂිතුමාගේ පුත්‍රයා වන විශ්වමුනිතුමාගේ අසපුව වන්නේ විශ්වගිරිය නැතහොත් ඉසුරුමත් මුනිවරයාගේ අසපුව ඉසුරුමුනිය ලෙසටයි. රාවණ රජතුමාගේ පියා වන්නේද විශ්වමුනිතුමයි. එකල දැහැමිසුවින් දාන්නේ වැඩූ මුනිවරුන්ගේ නිවාහන වන්නේද මෙම ඉසුරුමුනිය හා අවට ප්‍රදේශයයි. අප මෙම වීඩියෝවෙන් කතා කරන සක්වල චක්‍රය පිහිටන්නේද විශ්වමුනිතුමාගේ අසපුව ආසන්නයේය. එම ප්‍රදේශයේ වර්තමානයේ හඳුන්වනු ලබන්නේ රන්මුසු වන ලෙසටයි. මෙසේ මෙම ප්‍රදේශයේ රන්මසු වන ලෙසට පත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසෙන් පසුවයි. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනා වෙන සංඝයාට පූජා කළ පසු රාජකීයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් උවෙනක අවශ්‍යතාවයක් මතුවිය. මේ නිසා රාජකීයන්ගේ අවශ්‍යතාවය සඳහා ඉසුරුමුනිය ආසන්නයේම උවෙනක් ඉදි කරන ලදී. මෙම උයන රන්මසු වෙන ලෙස නම් කරන ලද්දේ රන්වන් මසොන් සිටින උයන වන නිසා බව සිව්වන මිහිඳු රජතුමාගේ වෙස්සගිරිය සෙල්ලිපියේ සඳහන් වන්නේ. ඉතින් මෙම රන්මසු වනේ ඇති සක්වල චක්‍රය පිළිබඳව සඳහන් කළොත් එය මීටර් 1.8ක විස්කම්භයෙන් යුත් වෘත්තයක් තුළ විවිධ ජ්‍යාමිතික හැඩතල හා ජලජ සත්ත්ව රූප දක්නට ලැබේ. වෘත්තයේ පිටත කොටසේ ජලජ සත්ත්ව රූප පීනායනාවරින් දක්වා ඇත. එම සත්වයින් අතර මත්ස්‍යයින්, හක්බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවන්, මුහුදු අශ්වයින්, මුහුදු සිංහයා, දැල්ලෙකු යයි සිටිය හැකි ජලජ ජීවීන් වේ. සක්වල චක්‍රය පිළිබඳව ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් අවස්ථා ගණනාවකදීම පරීක්ෂණ ගණනාවක් සිදු කර තිබුණත් නිශ්චිත නිගමනයක් දීමට කාටවත් තාම හැකි වී නොමැත. නමුත් මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශයට පත් කර ඇත. එක් මතයක් වනුයේ මෙහි මධ්‍ය ලක්ෂයේ ඇති කුඩා වෘත්තයන් කිහිපයක් සැදුණු වෘත්තය පෘථිවිය ලෙසට ඊට මදක් ඉහළින් නැති ඒ හා සමාන කැටයම තවත් ගනුදෙනු කළ විශ්වයේ ග්‍රහලොවක් බවයි. තවත් මතයක් වනුයේ පෘථිවිය වෙනත් කක්ෂයක් වටා භ්‍රමණය කර අලුත් යුගයක් ආරම්භ කරපු ක්‍රියාදාමය පිළිබඳව විග්‍රහ කරන වැදගත් රූපාක්ෂර මාලාවක් ලෙසටයි. තවත් මතයක් වනුයේ මේ අධ්‍යාත්මික ශක්තියින් දියුණු කරන ලද පුද්ගලයන් සඳහා සාධන ලද විශ්වයේ සක්වල චක්‍රය නොහොත් තරුදොරටුව ස්ටාර්ගේට් ලෙසටයි. ඊට නිදසුනක් ලෙස මෙම චක්‍රයට ඉදිරියෙන් නෙලා ඇති ආසන 3 ගැනීමට පුළුවන්. මෙම ආසන තුල නෙලා ඇත්තේ එම එක එල්ලේම තරුදොරටුව පෙනෙන ලෙසටයි. එනම් මෙම ආසනයේ හිඳ මෙම තරුදොරටුව දෙස බලා ධාන්‍ය ගතවන්නෙකුට ලෝකයේ හෝ වෙනත් කවර ප්‍රදේශයක මානයකට ළඟා විය හැකි බවයි. කෙසේ හෝ මෙම රූපාක්ෂර මාලාවට සමානකම් තිබෙන රූපාක්ෂර මාලාවන් ඊජිප්තුවේ මෙන්ම බෙල්ජියාවේ, එංගලන්තයේ ස්ටෝන් බෙන්ච් හා පේරු රාජ්‍යයේ ගේට් ඔෆ් ද ගෝඩ් ලෙස හැඳින්වෙන ස්ථානවලින් හඳුනාගෙන ඇත. ඉතින් රාවණ රජතුමාගේ පටන් මේ දක්වා සිව්හෙළයන් වෙත දායාද කරන ලද මෙවැනි අකනා වස්තුන් අප සියලු දෙනාම රැක ආරක්ෂා කර බලාගත යුතු වන අතර මේ පිළිබඳව තවත් තොරතුරු දන්නේ නම් සියලු දෙනාගෙන් දැන ගැනීම පිණිස ඒ කොමෙන්ට් කරන්න. ඒ වගේම ලංකාවේ ඓතිහාසික සංස්කෘතිමය හා පාරිසරික තොරතුරු හා දැනුම ලබා ගැනීම සඳහා අප channel එක subscribe කර අප හා එක්වන්න. මේ නැරඹුව ඔබ සැමට ස්තුතියි.